Welcome back sorcerers. අද අපි කතා කරන්න යන්නේ මර්ලින් කතා මාලාවේ පළවෙනි කතා සමයේ 7 වෙනි කතාංගය ගැන. මේ කතාංගයේ නම The Gates of Avalon. ඇත්තටම මේ කතාංගය ගැන කතා කරන්න කලින් මම දෙයක් කියන්න ඕන. මර්ලින් පළවෙනි කතාංග 6 බලනකොට මට සමහර වෙලාවට හිතුණා මේකේ මායාව කියන දේ තව ටිකක් ගැඹුරින් පෙන්වනවා හොඳයි නේද කියලා. ඒ කියන්නේ නිකම් මන්ත්‍රයක් කරලා යමක් කරනවට වඩා මායාවේ තියෙන ඒ අභිරහස, ඒ අලංකාරය, ඒ ගැඹුර තව ටිකක් අපිට දැනෙන්න සැලසුවා නම් හොඳයි කියලා. හැබැයි මේ 7 වෙනි කතාංගය ඒ මගේ තිබුණ හිස් තැන සම්පූර්ණයෙන්ම පිරෙව්වා. හිතන්නකෝ මෙහෙම එක පැත්තකින් ඉන්නවා Tamanටවත් පාලනය කරගන්න බැරි, තීරුම් ගන්න බැරි බියකරු හීන නිසා මානසික පීඩාව විඳින මුගාන. ඇය දකිනවා ආතරගේ මරණය. අනිත් පැත්තෙන් ඉන්නවා Tamanගේ හිත හොඳකම, වීරකම නිසාම අමාරුවේ වැටෙන ආතර. මේ දේවල් අතරේ මේ හැමදේම දිහා බලාගෙන ඇත්ත දන්න ඒත් කාටවත් කියාගන්න බැරුව තමන්ගේ බලය පාවිච්චි කරලා හැමෝම බේර ගන්න දඟලන අපේ මර්ලින්. මේ කතාවේදී අපි දකිනවා ආදරය, රැවටීම, යුතුයකම සහ බිය කියන හැඟීම් එකට පැටලිලා කොහොමද කැමරන් රාජධානියේ අනාගතය වෙනස් කරන්නේ කියලා. ඉතින් අපි කිසිම දෙයක් මග හරගන්නේ නැතුව මේ කතාවේ සම්පූර්ණ විස්තරය කියවලා බලමු.